ආවර්තිතාවක්ව අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හයිඩ්‍රජන්, හීලියම්. හරි. පටන් ගන්න හයිඩ්‍රජන්, දෙවෙනියට හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය 20 ගැන තමයි ඕගොල්ලන්ට මේ ඉස්සරහ පාඩම් වලදී හදාරන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ආවර්තිතාවක් කියලා කතා කරන්නේ මෙන්න මේ මුල් ද්‍රව්‍ය 20. හරි. එතකොට මේක ඕගොල්ලන්ට බැලුවාම නිකන් ග්‍රීක් වගේ පෙවුනට මේවා මතක තියාගන්න පොඩි සරලකම තියෙනවා. අපි ඒ ලෙවල් පන්ති යන කාලේ ළමයි මේක මතක තියාගත්තේ මෙන්න මේ විදිහට. හයිඩ්‍රජන්, හීලියම්. හරි. ලීන, බෙහෙත්, බීලා, කබල්, නයිටිය, ඔතාගෙන, ප්‍රවේශමෙන් හිදි. හරි. නංගි, මගේ, අල්ල, සිප, සනසම්, කෙල්ලේ, ආදරේ. නංගි, මගේ, අල්ල, සිප, සනසම්, කෙල්ලේ, ආදරේ. ඒකට ඔයගොල්ලන්ට ඒ වගේ මොකක් හරි හදාගන්න පුළුවන්. ඒ අපිට කියලා දීපේ. ඔයගොල්ලෝ තාල ලේසි දෙයක් මොකක් හරි හදාගෙන මේවා මතක තියාගන්න ඕනේ. ඒ වගේ එක එක ට්‍රික්ස් වලට යන එකෙන් ළමයි ඔයගොල්ලන්ට විෂය කරුණු මතක තියාගන්න ලේසි කරනවා. ඔයගොල්ලන්ට අමතක වෙන විෂය කරුණු ඔයගොල්ලෝ දන්න දෙයක් එක්ක පොඩ්ඩක් ගැට ගහලා මතක තියාගත්තාම සමහර විට ඒක ඩබල් මීනින් තියෙන දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක ඔයගොල්ලෝ නිකන් පාවිච්චි කරන වචනයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕගොල්ලන්ගේ දෙයක් ඒකට ඇඩ් කරලා මතක තියාගන්නකොට අපිට අමාරු දෙයක් මතක තියාගන්න ලේසි වෙනවා. ඒ වගේ ට්‍රික්ස් ඔයගොල්ලෝ යූස් කරන්න පාඩම් කරනකොට.